මේ තියෙන්නේ ඕගොල්ලන්ගේ ඕලෙවල් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසට පළවෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන් ප්‍රතිශත ගාණක්. මේ වගේ ගානකුත් සමහර ළමයි ඉන්නවා පළවෙනි ගානෙන්ම අනා ගන්න හදනවා. මේ වගේ ගානකුත් ලේසි ගානකුත් වරද්දලා සහ ගොඩක් වෙලාව අරගෙන. අද අපි බලමු මේ වගේ ගානක් ඉක්මනින්ම උත්තරේ ගන්න විදිහට හදන්න. අපි දැන් ගාන හදලා බලන්න. ආනයනය කළ භාණ්ඩයක මුල් වටිනාකම රුපියල් 80000යිලු. එයට 100ට 10ක තීරුපද එකතු කරාම පස්සේ 9 මිලක කියලා අහනවා. මේ වගේ ගානකදී අපි මේ දීලා තියෙන මුල් වටිනාකම අවසාන ප්‍රතිශතයෙන් ගුණ කරාම පස්සේ අනිවාර්යෙන් අපිට මේ 9 මිල කියන එක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගාන හදද්දී අපි ඔළුවේ තියාගන්න ඕනේ එකම දේ තමයි අවසාන ප්‍රතිශතය හොයාගන්න එක. ඊට පස්සේ පියවර තමයි මේ මුල් මිල ඒ අවසාන ප්‍රතිශතයෙන් ගුණ කරාම පස්සේ අපිට අවසාන උත්තරේ එනවා. ඒ කියන්නේ 9 මිල එනවා. දැන් අපි මේ ප්‍රතිශතය මොකක්ද කියලා හොයාගමු. මේ 9 මුදලේ මුලින්ම මේ රුපියල් 80000 ඒ කියන්නේ මුල් වටිනාකම අපිට ප්‍රතිශතයක් විදිහට ලිව්වොත් 100ට 100යි කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 80000 කියන එක 100ට 100ෙන් ගුණ කරාම කොහොමද එනවනේ 80000ම. එතකොට මේ 80000 කියන එක 100ට 100යි කියලා ගත්තොත් එහෙම ඊළඟට ඒකට අපිට එකතු කරන්නේ ඒ කියන්නේ තීරුබදු මුදල වෙන්නේ 100ට 10ක්. මේ වගේ ගානකදී ඔයාලට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. එතකොට අපිට මේ 9 මිලේ ප්‍රතිශතය අවසාන ප්‍රතිශතය අපිට එනවා 100ට 110යි කියලා. දැන් ඊළඟ පියවර තමයි මේ මුල් වටිනාකමෙන් මේ අවසානයේ අපි ගත්ත මේ ප්‍රතිශතය ගුණ කරලා බලන එක. එතකොට තමයි අපිට 9 මිල එන්නේ. දැන් අපි යන් මේ පියවර 9 මිල සමානයි රුපියල් 80000න් අවසාන ප්‍රතිශතය ඒ කියන්නේ 100ට 110යි. එතකොට අපිට අවසාන උත්තරේ එනවා රුපියල් 800 ගුණ කිරීම 110 කියන්නේ රුපියල් 88000යි. මෙහෙමයි. එතකොට මේ ගණන් දේශියෙන්ම හදාගන්න. තියෙන්නේ 2025 O level paper එකේ පළවෙනි ගාන ඒ කොටසේ. දැන් අපි බලමු මේක දේශියෙන්ම හදන්න. ආනයනය කළ භාණ්ඩයක මුල් වටිනාකම රුපියල් 60000යිලු. ඒකට 100ට 14ක තීරුබද්දක් එකතු කරාම පස්සේ 9 මිල මොකක්ද කියලා අහන්නේ. අනින් වගේමයි මේ මුල් වටිනාකම් ප්‍රතිශතයක් විදිහට ලියනවා 100යි. ඊට පස්සේ ඒකට තීරුබදු එකතු කරනවා. එතකොට ප්‍රතිශතය අපිට හොයාගන්න පුළුවන්. මේ 114ත් එකතු කරාම මේ 100ට 114යි කියලා. එතකොට අපිට අවසානයේ 9 මිල හොයාගන්න පුළුවන්. මේ රුපියල් 60000න් මේ 100ට 114 ගුණ කරනවා. එතකොට අපිට එනවා අපිට 9 මිල එනවා 600 ගුණ කිරීම 114 කියන්නේ 68400යි කියලා. ඔයාට පුළුවන් දැන් මේ වගේ ගානක් තප්පර ගානකින් හදලා ඔයාගේ පේපර් එකේ වෙලාව ඉතුරු කරගන්න.